හායි කොහොමද? ඉතින් වෙනද වගේම හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මොකද්ද කියලා. එහෙනම් දෙකම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ අවුරුද්දේ මුලමට මාලිගාව යන්න බැරි වුණානේ. ඒ හින්දා මම හිතුවා කිරි ආහාර ටිකක් අරගෙන ගිහිල්ලා පූජා කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ටිකක් උදේම යන්න ඕනේනේ. කාලෙකට පස්සේ මම 3:40ට ඒ වගේ වෙලාවට තමයි නැගිට්ටේ. ඉතින් මගේ අතින්ම හදන් යන්න ඕනේ කියලා මට හිතුණා. කිරි ආහාර හදන විදිහ ගොඩාක් විදි තියෙනවා. ඉතින් මම නම් හැදුවේ කැකුළු හාලුයි, පොල් කිරි, කජුයි, හකුරුයි දාලා. ඉතින් මේකට තව දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට කජු වලිනුයි, ප්ලම්ස් වලිනුයි මේ වගේ ලස්සනට හැදුවා. ඉතින් මට මේක හදද්දි මතක් වුණා අපි හොස්ටල් එකේ ඉද්දී අනිවාර්යෙන් හැම මාසෙම දෙවෙනි සතියේ ඉරිදා අපි මාලිගාවට කිරි ආහාර අරගෙන යනවා. හොස්ටල් එකෙන් ගොඩක් දේවල් ලයිෆ් එකට එකතු කරගන්න හම්බුණා. ඉතින් හරි ආසාවෙන් ඒ කාලේ ගත කරා. ඉතින් ඔන්න එහෙනම් දැන් අපි යන්න ලෑස්ති. සාමාන්‍යයෙන් 5 ඉඳන් 7 විතර වෙනකන් පූජාව තියන්න පුළුවන්. ඉතින් අපි 5:00 වුණා මෙතන යද්දී. අපි බලමු වෙලාවට යන්න පුළුවන් වේද කියලා. මේ වෙලාවේ නම් ට්‍රැෆික් එකක් නැති හින්දා ඉක්මනට යන්න පුළුවන් වෙයි. අපි ගෙදරින් මල් ගෙනාවේ නැහැ. උදේම මල් ටිකක් කඩා ගන්න බැරි වුණා. ඉතින් මෙතනින් අපි නෙළුම් මල් ගත්තා. දැන් නම් චුට්ටක් එළිය වැටිලා තියෙන්නේ. මේ වෙලාවට අහස හරි ලස්සනයි. මොකද ඊර නැගගෙන ඉන වෙලාවනේ. මම කාලෙකට පස්සේ තමයි මේ වගේ ෆීලින් එකක් අත්විඳින්නේ. මොකද මම මේ දවස් ටිකේම නැගිටිද්දි 7:00මාරත් පහු වෙලා. මම ඇත්තටම සතියක් නිවාඩු. ඒකේ පළවෙනි දවස් දෙක තුනම මම ඔහේ ගත කරා. මොකද හරිම කම්මැලි. ඒ වගේම මට සෙම හැදිලා තිබුණ හින්දා මට ඇඟට ටිකක් හරි නැහැ. ඒ හින්දා මම රෙස්ට් එකේම හිටියේ. කිසිම දෙයක් කරන්න හිතුන්නේ නැහැ. ඇත්තටම ඒ දවස් තුනම අපරාධයක් නෙමෙයි. මොකද අපිට ඇඟට අමාරුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි රෙස්ට් කරන්න ඕනේ. ඉතින් ඒක අපරාධයක් නෙවෙයි. ඉතින් කොහොම හරි අපි වෙලාවට ආවා කිරි ආහාරත් පූජා කරා. ඉතින් දැන් මල් පහන් ටික පූජා කරලා ඉතුරු වැඩ ටික කරන්න යන්නේ. කරනවා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ අපි දෙන්න ආපු හින්දා ටිකක් නිදහසේ ඇවිද හිටියා. ඉතින් ගොඩක් කට්ටිය උදේම ඇවිල්ලා භාවනා කරනවා මෙතන. දකිද්දී ආස හිතුණා කවදා හරි මාත් යන්න ඕනේ කියලා හිතුණා. ඉතින් පුළුවන් වේද දන්නේ බලමු. ඒ කියන්නේ උදේම ඉදි නිස්කලංකයිනේ. කාටවත් කරදරයක් නැහැ. දවල් වගේ ඉදි තමා ගොඩක් සෙනඟ පිරෙන්නේ ෆොරිනර්ස්ලා එහෙම ගොඩක් එන්නේ. ඒකට ඉතින් අපිට අර භාවනා කරන දේවල් නම් ඉතින් කරන්න අමාරුයි දවල් ඇවිල්ලා. ඉතින් ඒ හින්දා උදේම ටිකක් එන්න තියෙනවා නම් හොඳයි. ඉතින් අපි දෙන්න හිමීට ඇවිද ඉඳලා ඔන්න දැන් අපි ප්‍රාර්ථනා බෝධියටයි වැල් බෝධියටයි යන්න ලෑස්ති. ඉතින් මෙතන ගැන නුවරයි නම් දන්නවා. අපි දෙන්න මෙතනත් චුට්ටක් වෙලා වාඩි වෙලා හිටියා. මට මොකද එක දිගට ඇවිදින්න ටිකක් අමාරුයි. නිදහසේ ඔහේ වාඩි වෙලා ඉද්දී පත්තිනි දේවාලේ කිරියම්ම දානයක් තිබිලා ළමයි වගේක් ඒක අපිට බෙද්දා. ඉතින් එයාලට ගොඩක් පිං. ඒ වෙලාවේ අපි කාලේ හිටියෙත් නෑ. අපි දෙන්න ඒකත් කෑවා. ඉතින් මම මේ කරක පෙන්නන්නේ මේක මම ගෙතුයි කියන්න. ඉතින් ඒක ගෙතුවේ දාන එහෙම ගෙනියන භාජන වලට වහන්න ඒකට. ඊට පස්සේ අපි ගියා මේ බෝධියට වැඳලා ටිකක් වෙලා බෝධියත් හිටියා. ඉතින් මේ විදිහට තමයි අද
මාලිගාවේ දවස ගෙවුනේ. අපි දැන් මාලිගාවෙන් එළියට ආවා. ඉතින් අපි හිතුවේ උදේට කාලා ආව නැති හින්දා මොනවා හරි කන්න ඕනේ කියලා. ඒ වුණාට දාම වෙලාව තියෙනවා අපිට. දැන් 7:40 විතර ඇති. ඉතින් උදේම කඩවල් අරින්න නැතුව ඇති කියලා අපි දෙන්න මෙතෙන් වෙලා ඉතින් වැවරවුමට වෙලා ඔහේ බලාගෙන හිටියා. ඉතින් දැන් ඔන්න අපි කන්න යන්න ලෑස්ති වෙන්නේ. අපි දුරකට යනවට වැඩිය හොඳයි කියලා හිතුණා. බලාජියක මේ ළඟම නෙන් තියෙන්නේ මාලිගාවට එහා පැත්තේ. ඉතින් අපි බලාජියකට ආවා තෝසේ කන්න. මම නම් ඕඩර් කරේ ඉඩ්ලි උඳු වඩේ, හස්බන්ඩ් චීස් තෝසේ එකක් ඕඩර් කරා. මම ජෙෆ්ට ඉන්න කාලේ කෑවෙම උඳු වඩේ තෝසේ ඉඩ්ලි ඔය වගේ දේවල් තමයි. ඒ වුණාට මට කවදාවත් එපා වෙන්නේ නැති කෑමක් තමයි මේ කෑම. ඉතින් ඒක ඇයි කියන්නේ මම දන්නේ නැහැ. එයාලගේ තියෙන අර සාම්බාරු හොද්ද, සූදුරු මාදුරු සුවඳ ඒ දේවල් මික්ස් වුණාම ඒ කෑම හරිම රසයි. තාමයේ සඳ නොබිඳී ළඟ පාත හිඳ තනි රකිමි තුන් යාමයේ නිදි වරමි නුඹ හා නීල නෙතුමානේ සිනා පෑලවන් කඳුළු බිඳු දැසේ පුරා හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියලා හිතවන්තී ඒද මග බලනා. අපි කාලිවරයි. දැන් යන්නේ ශියානියක පැත්තට. ඉතින් නුවරාවොත් මම දැන් පුරුද්දක් විදියට අනිවාර්යෙන් ශියානියකට යනවා. අද නම් විශේෂ දෙයක් නෑ ඇත්තටම ගන්න. ගිහින් බලමු මොනවා හරි ගන්න තියෙද කියලා. ඉතින් මම මෙන්න මේ ඩ්‍රෙස් එක ගත්තා. ඉස්සරහින් ඕපන් කරලා තියෙන හින්දා ඉතින් ඉස්සරහට ඕනේ වෙයිනේ. ඒ හින්දා ගත්තා. ඒක ඉතින් ලොකු ලස්සනකුත් නැහැ. ඒ වුණාට මට අනිත් එතන ආයි මොකුත් තිබ්බේ නෑ ගන්න. ඊට පස්සේ අපි ගියා මෙයාට ඇඳුමක් ගන්න. ඇත්තට මෙයා තනියම ඇඳුම් තෝරන්න කැමති නෑ. ඉතින් ඔන්න මමත් ගියා යට පොඩ්ඩක් හෙල්ප් කරන්න. ඉතින් මෙන්න මේක දැකලා මට ආස හිතුනේ ෂර්ට් එකට. ඒ වුණාට මම දැන් එයා එනකම් බලන් ඉන්නේ. යාට ඒක සෙට් නැහැලු. ගත්ත XL. ඒ වුණාට ඒක චුට්ටක් අත් දෙක හිරයිලු. ඉතින් එයාට දැන් අපි මොකක් ගත්තේ නැහැ. ඉතින් ඔන්න මට ස්ටේෂනරි බොක්ස් වගේක් ඕන වෙලා තියෙනවා. මෙතන ප්‍රයිස් එක ටිකක් වැඩි වගේ. වෙන තැනකින් ගන්නම් කියලා ඔන්න අපි ගත්ත ඇඳුම් ටිකට බිල් එක දාන්න ආවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස ගත කෙරුවේ. ඉතින් ඉස්සරහට මට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද දන්නෙත් නෑ. ඉස්සරහ ගැන අපිට කියන්න බෑනේ. ඉතින් අද දවස සතුටින් ඉන්න ඕනි කියලා තමයි මම හැමදාම හිතන්නේ. ඉතින් එහෙනම් මට ගොඩක් කටිය සුබපතට තිබ්බා. ඒවට ගොඩක් thank you. එහෙනම් මගෙත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අදට ගිහින් එන්නම්. bye bye.